ඉබුවන් හැමෝටම ඔයාලා එකතු වෙලා ඉන්නේ සිනමා කිං සිංහල YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ 2019 වර්ෂයේ නිකුත් වුණු සැබෑ ජීවිතයක් පාදක කරගත්තු අපූර්ව ආදර කතාවක් ගැන. ඒ තමයි Sunrise in Heaven චිත්‍රපටිය. මෙය තිරරචනය කරලා තියෙන්නේ ඩෑන් බෙනමෝර් විසින්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ වේමෝන් බූන් විසින්. නමුත් මේකේ විශේෂත්වය තමයි ජෑන් හර්ස්ට් කියන ලේඛිකාවගේ සැබෑ ජීවිත කතාව පදනම් වෙලා තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඇය සිය සැමියාවනි ස්ටීව්ගේ මරණයෙන් පසු ඔහු වෙනුවෙන් ලියපු ලිපි එකතුවකින් තමයි මේ His Sunrise My Sunset නවකතාව ලියන්නේ. පසු ඒ පාදක කරගෙන තමයි මේ ලස්සන චිත්‍රපටිය හදලා තියෙන්නේ. මේක ට්‍රයිල් එක බැලුවහම බොහෝ දෙනෙක්ට හිතෙන්නේ මේක තවත් සාමාන්‍ය ආදර කතාවක් කියලා. ලස්සන කෙල්ලෙක් හමුදා කොල්ලෙක් එක්ක ආදරෙන් බැඳෙනවා. ඒ ආදර සම්බන්ධයට තදි ගති පැවතුම් ඇති තාත්තා කෙනෙක් විරුද්ධ වෙනවා. පසුව ඔහු එම සම්බන්ධයට කැමැත්ත ලබා දෙනවා. ඊට පසුව ඔවුන් දෙදෙනා සතුටින් ජීවත් වෙනවා කියලා. හැබැයි මම මේ කියන්න යන කතාව ඒ තරම්ම සරල කතාවක් නෙවෙයි. මොකද මේකේ කැමරාව අපිව ටයිම් ලයින් දෙකක් හරහා ගෙන යනවා. වර්තමාන ටයිම් ලයින් එකේදී අපි දකිනවා රෝහල් ඇඳක් මත දරුණු රියානතුරකින් පසු ජීවිතය සහ මරණය අතර පාවෙන සැමියෙක් හා ඔහු අසලටම වෙලා සිටින ඔහුගේ ආදරණීය බිරිඳ. තව අතීත ටයිම් ලයින් එකෙන් පෙන්නනවා ඔවුන් දෙදෙනා මුලින්ම මුණ ගැසුණු එකිනෙකාට ආදරය කළ ලස්සන දවස්. අපි දැන් කතා කරමු මේ කතාවේ ප්‍රධාන නළුනිලියන් ගැන. ප්‍රධාන නිලියගේ චරිතය වන ජේන්ගේ චරිතය කයිලි කෝවන් විසින්ද, ප්‍රධාන නළුවාගේ චරිතය වන ස්ටීව්ගේ චරිතය ට්‍රැවිස් බර්න්ස් විසින්ද රඟපානවා. අපි එහෙනම් මේ රිවිව් එකෙන් බලමු ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා. කතාව මුලින්ම පටන් ගන්නේ හමුදා මූලස්ථානයක ආපන ශාලාවක දර්ශනයකින්. එහිදී තමයි ස්ටීව්ට ජේන්ව මුණ ගැසෙන්නේ. එතනදී ස්ටීව්ට ජේන් කෙරෙහි කැමැත්තක් ඇති වී ඒ සමග කතා කිරීමට උත්සාහ කරත් ජේන් ස්ටීව්ව ආඩම්බරකාර විදිහට නොසලකා හරිනවා. මේ ජේන් කියන්නේ තදි ගති පැවතුම් ඇති විශ්‍රාම ගොස් සිටින උසස් හමුදා නිලයක හිටපු හමුදා නිලධාරියෙකුගේ දියණියක්. එය හරිම ලස්සන හුරුබුහුටි තරුණියක්. හැබැයි ඇගේ පියා හැම විටම ඇයට තදින් කියා සිටින්නේ හමුදා නිලධාරියෙකු සමග ආදර සම්බන්ධයක් පටන් ගැනීමට හිතන්නවත් එපා කියලා. ජේන්ගේ තාත්තා සෑම විටම එහෙම කියන්නේ හමුදා සොල්දාදුවෙකුගේ ජීවිතයේ ඇති දුෂ්කර බව දන්නා නිසා වෙන්න පුළුවන්. ඒත් ඇය කෙරෙහි කැමැත්තක් ඇති වූ ස්ටීව් නම් තරුණයා හමුදා පාසලට අලුතින් පැමිණි කඩවසම් හමුදා නිලධාරියෙක්. ඔහු සෑම විටම බලන්නේ ජේන්ගේ කැමැත්ත දිනා ගැනීමටයි. ස්ටීව් ජේන්ව හමුවන සෑම වෙලාවකම ඇයගෙන් කැමැත්ත විමසනවා. ඇගේ කොණ්ඩේ ලස්සනයි කියනවා. ඇගේ සිනාව ලස්සනයි කියනවා. ඇයි හැම විටම කියන්නේ මම හමුදා නිලධාරියෙකු සමග ආදර සම්බන්ධයක් පටන් ගන්නේ නෑ කියලයි. නමුත් ඇගේ හිත ඇතුලේ ස්ටීව්ට කැමැත්තක් ඇති බව ඇය ඔහු සමග කතා කරන විදියෙන් තේරෙනවා. මෙසේ ඇය Tamanගේ ආදරය හංගගෙන ඉන්නේ පියාගේ වචනයට උඩින් යා නොහැකි නිසායි. මේ විදිහට කාලයක් ගත වෙද්දී දෙදෙනා අතර ඇති ආකර්ෂණය වැඩි වෙනවා. හැමදාම ස්ටීව් මගාරෙමින් සිටි ජේන් ඔහු සමග රාත්‍රී කාලයේදී එළියට යාමට කැමැත්ත ලබා දෙනවා. මෙහිදී ජේන් ගෙදරට කියා සිටින්නේ ජූලි වන ඇගේ යාළුවා සමග චිත්‍රපටයක් බැලීමට එළියට යනවා කියලයි. මෙහිදීද ඇගේ පියා කියා සිටින්නේ රෑ 10ට පෙර ගෙදරට එන්න ඕනි කියලයි. මෙතනදී ඇගේ දෙමාපියන්ට සැකයක් මතුවෙනවා ඇය ඇත්තටම ජූලි සමගද යන්නේ කියලා. ඊට පස්සේ ජේන් ජූලි සමග එළියට යනවා. මෙතනදී ජූලි Tamanගේ පෙම්වතා සමග චිත්‍රපටිය බැලීමට යන අතර ජේන් සහ ස්ටීව් චිත්‍රපටිය බැලීමට යන්නේ නැතිව පාක් එකට කතා කරන්න යනවා. මෙතනදී දෙදෙනා Tamanගේ හිතේ ඇති දේ බෙදා ගන්නවා. පසුව ඔවුන් දෙදෙනාම තේරුම් ගන්නවා Taman එකිනෙකාට ආදරය කරන බව. පසුව ගෙදර යාමට පෙර ස්ටීව් ජේන්ට කිස් එකකුත් දෙනවා. මේ නිසා ජේන් ගොඩාක් සතුටටපත් වෙනවා. දිනක් ජේන් ගෙදර අයට මෙහෙම කියනවා. මගේ කොලෙජ් එකේ යාළුවෙක් ඉන්නවා. එයාට රෑ කෑම වේලකට ගෙදර එන්නද කියන්නද කියලා. දෙමාපියන් හිතනවා ජේන් මේ කියන්නේ ඇගේ ආදරවන්තයා ගැන කියලා. ඔවුන් කියනවා යාළුවාට එන්න කියන්න කියලා.
පස් දිනක ස්ටිව් ජේන්ගේ නිවසට රෑකෑමකට එනවා. එහිදී ජේන්ගේ පවුලේ අය ස්ටිව්ගෙන් විවිධ වූ විස්තර අහනවා. සමහර දේවල් වලට ජේන් මැදිහත් වී උත්තර දෙනවා. කොහොමරි ජේන්ගේ තාත්තා ස්ටිව්ට රෑකෑම වේලෙන් පසු පිඟන් සෝදන්නත් දෙනවා. තවත් දිනක ගබඩා වස් කරන්නත් දෙනවා. ඔහු එයත් කරනවා. තවත් දිනක මිදුලස් කරන්නත් දෙනවා. ඔහු එයත් බෑනෝ කියා කරනවා. ඔහු මේ හැම දෙයක්ම කරන්නේ ජේන්ට ඇති අසීමිත ආදරය නිසා. ස්ටිව් නිතරම ඔප්පු කරනවා ඔහුගේ ආදරේ සැබෑවක් බව. අවස්ථා ගණනාවකදී ඔහුගේ චරිතයෙන් ගෞරවය සහ වගකීම්කාරී බව පෙන්වනවා. නමුත් මේ කිසිම දෙයක් තේරුම් නොගන්නා පියා නිසා ජේන් ගොඩක් දුකට පත් වෙනවා. මේ නිසා දිනක් ජේන් තමා ළඟින් ආශ්‍රය කරන මිතුරෙකු වුණු රොබර්ට් සමග දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ ස්ටිව්ට තම පියාගේ කැමැත්ත අරගෙන දෙන ලෙසයි. මේ කාලය වන විට ජේන් තම හද පතුලෙන්ම ස්ටිව්ට ආදරය කිරීමට පටන්ගෙන ඉවරයි. කොහොම හරි දවසක් ජේන්ගේ පියා හමුදා මූලස්ථානයට යන අතුරුතුරදී දකිනවා ස්ටිව් හමුදා මූලස්ථානයේ දොරටු අසල සේවය කරමින් සිටින බව. ඔහු එතනදී වාහනේ නතර කර ස්ටිව්ට බැනලා යනවා. පසුව තරහින් ගෙදර ඇවිත් ජේන්ටත් බයිනවා. ජේන් එතනදී කියා සිටින්නේ අපි දෙදෙනාට දෙදෙනා ආදරය කරනා බවයි. ජේන්ගේ පියා තදින්ම කියන්නේ මේ සම්බන්ධය නතර කරන්න කියලා. ජේන්ගේ පියා කොයිතරම් මේ සම්බන්ධයට අකමැති වුවත් ඇගේ මව ස්ටිව්ට කැමැත්තක් දක්වන බව පේනවා. මේ සියලු දේවල් සිදුවන අතරේ ස්ටිව් එක රාත්‍රියකදී ජේන්ව මොන ගැසෙන්න එනවා. දෙදෙනා එදින හොරෙන්ම ගෙදරින් එළියට යනවා. එහිදී ස්ටිව් ජේන්ට කියා සිටින්නේ තමන්ව වෙනත් හමුදා මූලස්ථානයකට ඇවීමට සූදානම් කර ඇති බවයි. මේ ඇසූ විට ජේන් ගොඩාක් කනස්සල්ලට පත් වෙනවා. ස්ටිව් එහිදී ජේන්ට කියා සිටින්නේ තමන් එහි යාමට පෙර තමන්ට ඇයව විවාහ කර ගැනීමට අවශ්‍යයි කියා. ඒ ඇසූ ජේන්ට ගොඩාක් සතුටු හිතෙනවා. මොකද ස්ටිව් තමාට ලබා දුන්නු පොරොන්දු ඒ ආකාරයෙන්ම රකින්න බවත් කිසිදා තමන්ව හැරදා යන්නේ නැති බවත් නිසා. ඒ අවස්ථාව ඉතාමත් හැඟීම්බර දර්ශනයකින් තමයි තියෙන්නේ. පසුදින ස්ටිව් ජේන්ගේ පියාව මුණ ගැසීමට යනවා. මේ බව ඔහුට පැහැදිලි කර ඔහුගේ කැමැත්ත ලබා ගැනීමට. එවිට ජේන්ගේ පියා ඔහුට කියන්නේ මම මේ ලබා දෙන පරීක්ෂණය සමත් වුවොත් ජේන් සමග විවාහ වීමට කැමැත්ත ලබා දෙන බවයි. ස්ටිව් ජේන්ට තම හදවතින්ම ආදරය කරන නිසා ඔහු ඒ අභියෝගයට කැමති වෙනවා. ඒ අභියෝගය තමයි ඈත තියෙන වීදුරු බෝතලයකට වෙඩි තැබීම. නමුත් ස්ටිව් තියෙන වෙඩි පාරවල් දෙකෙන්ම එකක්වත් බෝතලේ වදින්නේ නැහැ. ජේන්ගේ පියා එතනදී පවසන්නේ තමන් ලබා දුන් අභියෝගය ඔහුට සමත් වීමට නොහැකි වූ නිසා ඔහුට මේ විවාහයට කැමැත්ත ලබා දෙන්නේ නැති බවයි. ස්ටිව් ජේන්ට මේ සියලුම දේ ඇවිත් කියනවා. ජේන් එයාලා ගොඩාක් දුකටපත් වෙනවා. එතනදී දෙදෙනා අතර මතභේදයකුත් ඇති වෙනවා. මේ සියලුම දුක ජේන් තම මිතුරා වන රොබර්ට්ට කියනවා. රොබර්ට් ඒ අවස්ථාවේදී ජේන්ට කියන්නේ තමාට දිනා ගැනීමට අවශ්‍ය ආදරය වෙනුවෙන් තමන්ගේ පියාගේ අදහස් සමග සටන් කළ යුතු බවයි. ඇය මේ සියලු දේ හිතේ තබාගෙන ගෙදර ගොස් පියා සමග වාද විවාද කොට ඉල්ලන්නේ තමන් ස්ටිව්ට පනටත් වඩා ආදරය කරන බවත් ඔහු නොමැතිව වෙන කිසිවෙක් සමග විවාහ නොවන බවත්ය. නමුත් ජේන්ගේ පියා ඒ කිසිවක් අසන්නේ නැහැ. පසුව ජේන්ගේ මව තම සැමියාට ආදරෙන් කියා සිටින්නේ ඔහු තමන්ට ආදරය කර ආකාරයෙන්ම ස්ටිව් ජේන්ටද ආදරය කරන බවයි. මේ සියලුම දේ හිතටගත් ජේන්ගේ පියා තීරණය කරන්නේ ස්ටිව් හා ජේන්ට කැමැත්ත ලබා දීමටයි. ඔහු මේ බව ස්ටිව් සේවය කරන අවස්ථාවකදී ඔහුට ගොස් කියනවා. ස්ටිව් එයාසා දැඩිසේ සතුටට පත් වෙනවා. මේ බව දැනගත් ජේන්ද දැඩිසේ සතුටට පත් වෙනවා. තම පියාව සතුටින් වැළඳ ගන්නවා. ටික දවසකින් ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වෙනවා. එදින සෑම දෙනාම සතුටින් සිටින දවසක්. එදින තමයි ස්ටිව් ජේන්ගේ සැබෑ ආදරේ ජයගත් දවස. කුමන බාධක ආවත් ඔවුන් දෙදෙනා එකිනෙකාව අත් නොහැරි නිසා ඔවුන්ගේ ආදරේ ජයගත්තා. දැන් තමයි කතාව හරියටම කියන්න යන්නේ. මම මේ කලින් කියපු සෑම දෙයක්ම වසර ගණනකට පෙර සිදු වූ ස්ටිව් ජේන්ගේ ආදර කතාවයි. දැන් මේ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා දවසක් ට්‍රිප් එකක් යන ගමන් තමයි ඉන්නේ. මේ විදිහට ට්‍රිප් එකක් යන්නේ ඔවුන්ගේ සැඳෑ සමය සතුටින් ගත කිරීමට සිතාගෙනයි. නමුත් මේ අවස්ථාවේදී නොසිතූ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එක විටම ස්ටිව් ජේන් පැදගෙන ගියපු ජීප් රථය අනතුරට ලක් වෙනවා.
එහිදී දෙදෙනාටම තුවාල සිද්ධ වෙනවා. නමුත් මෙහිදී ජේන්ට ඒ තරම්ම තුවාල සිදුවුණේ නැතත් ස්ටූගේ තත්ත්වය දරුණු අතට හැරෙනවා. ඔහුගේ ජීවිතේ බේරා ගැනීමට වෛද්‍යවරුන්ට විශාල සැත්කමක් පවා සිදු කිරීමට සිද්ධ වෙනවා. නමුත් ඒ සැත්කම හිතූ ලෙසම සාර්ථක වෙන්නේ නැහැ. ඒ සැත්කමින් ස්ටූගේ ජීවිතේ බේරා ගැනීමට හැකිවුවත් ඔහු කොපමණ කාලයක් ජීවත් වෙයිද කියලා වෛද්‍යවරුන්ටද කියන්න බැරි තරම් ඔහුගේ ජීවිතේ පවතින්නේ අවදානම් තත්වයකයි. මේ බව දැනගත් ජේන්ගේ හිත දැඩිසේ කඩාගෙන වැටෙනවා. තමන් පරණටත් වඩා ආදරය කරන ස්ටීව්ගේ ජීවිතය මේ වෙලාවේ තිබෙන තත්ත්වය දැකලා ඇය ලොකු දුකකින් ඉන්නා බව ඇගේ හැසිරීමෙන් පේනවා. මේ මොහොතේ තම මව හා පියා සිටින තත්ත්වය දැනගත් ස්ටීව් හා ජේන්ගේ දුවලා දෙන්නා රෝහලට එනවා. ඔවුන් සෑම විටකම උත්සාහ කරන්නේ තම මව හිතින් ශක්තිමත් කර තම පියාව සනීප කර ගැනීමට කළ හැකි කුමන හෝ දෙයක් සිදු කිරීමටයි. එක අවස්ථාවකදී ඔවුන් තම මවගේ තරුණ කාලයේ යාළුවා වන රොබර්ට්ව රෝහලට එක්කන් එනවා. එහිදී ඔවුන් සියලු දෙනාම එක්ව දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පියාගේ ජීවිතේ බේරා දෙන ලෙසයි. මේ කතාවේ ඇති ප්‍රධාන විශේෂත්වයක් වන්නේ ජේන් දැඩිසේ දෙවියන්ව විශ්වාස කරන කෙනෙක් වීමයි. නමුත් සියලු දෙනාගේ බලාපොරොත්තු බිඳදමමින් ස්ටීව්ගේ තත්ත්වය දිනෙන් දින දරුණු අතට හැරෙනවා. වෛද්‍යවරුන් පවසන ආකාරයට ස්ටීව් මේ වන විට ජීවත් වන්නේ ශරීරයට සවිකර ඇති යන්ත්‍ර ආධාරයෙන්. ඒ යන්ත්‍ර සියල්ලම ඉවත් කළහොත් ඔහු මිය යන බව පවසනවා. නමුත් ජේන් මේ බව පිළිගන්නේ නැහැ. ඒ විශ්වාස කරන්නේ තමන්ගේ ස්ටීව් කවදා හෝ පෙර වාගේ තමා ළඟට එයි කියලා. මේ මොහොත ඉතාමත් සංවේදී ඇසට කඳුළු උනන සිද්ධියක්. නමුත් ජේන්ට අවසානයේදී පිළිගන්න වෙනවා ස්ටීව්ගේ ජීවිතය කෙසේවත් බේරා ගන්න නොහැකි බව. අවසානයේදී චිත්‍රපටයෙන් පෙන්눔 කරනවා ජේන් ඔවුන්ගේ දුවලා දෙන්නා රොබර්ට් යන සියලු දෙනාම එක්ව ස්ටීව්ට සමුදෙනවා. මේ මොහොතදී ඉතාමත් සංවේදී හැම කෙනෙක්ගේම ඇස් කඳුළු වලින් තෙමී තිබෙන අවස්ථාවක්. තමන් ආදරය කරන කෙනෙක් මේ ආකාරයෙන් තමන්ගේ ඇස් ඉදිරියේම මරණයට පත්වීම කොයිතරම් වේදනාකාරීද මේ කතාවෙන් අපිට හොඳින් කියලා දෙනවා. මෙලොවින් ස්ටීව් සමුගත් පසු ඔවුන් සිතන්නේ ඔහු මෙලොව හැර ගියත් ඔහුගේ ජීවිතේ නැවත දිව්‍ය ලෝකයේදී පායා එන බවයි. ඒ නිසාම තමයි මේ චිත්‍රපටියට Sunrise in Heaven කියලා නම තියලා තියෙන්නේ. ඉතින් මේ Sunrise in Heaven චිත්‍රපටියෙන් අපිට කියලා දෙන්නේ ජීවිතයේ ඇති අනිත්‍ය බවත් තමන් ආදරය කරන අයට කුමන හෝ වෙලාවකදී සමුදීමට සිදුවන බවත් ඒ හැමදේම සිදුවුවත් අපි ඒ අයට ඇත්තටම ආදරය කරනවා නම් ඒ ආදරය සදාකාලික බවත් පුළුවන් හැම මොහොතකම තමන් ආදරය කරන අය සමගින් ආදරයෙන් සතුටින් ගත කරන්න කියන එකයි. ඔයාලා මේ චිත්‍රපටිය අවසානය ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. තවත් මේ වගේ චිත්‍රපටිවල රිවිව් සිංහලෙන් දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.